සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද Ethereum එකේ elite wave වලින් count එක ගේන්න කියලා බලාපොරොත්තු වුණා. එතකොට මම higher time frame count එකක් ගත්තා. මේ විදිහට මම ඔයාලට ඒක explain කරන්නම් මොකද තියෙන්නේ කියලා. අපි බලමු Ethereum එකේ ඊළඟට යන්න තියෙන movement එකක් සහ මොන වගේ next pattern එකකටද Ethereum එක මාරු වෙන්න පුළුවන් කියලා සහ Ethereum එක ආය up වෙන්නේ නැති වෙයිද Ethereum එක මෙතනින්ම down වෙයිද කියලා බලමු අපි elite wave Australian. හරි මම ඔයාලට higher time frame count එකේ ඉඳන් හරි සරලව පැහැදිලි කරන්නම් මොකද්ද වෙන්න පුළුවන් දේ කියලා. හරි මම higher time frame count එක අරගෙන තියෙන්නේ WXY එකක් විදිහට. මේක තමයි මෙන්න මේ WXY එක තමයි අරන් තියෙන්නේ. එතකොට මේ හැදෙන පැටර්න් එක තමයි අපේ X wave එක. X wave එකේ count එක අරගෙන තියෙන්නේ flat pattern එකක් වෙයි කියලා. මොකද market එක flat හදන්නේ traders ලා trap කරන්න. ඒ හින්දා flat pattern එකක් විදිහට count කරා. මේ තියෙන්නේ flat එක. එතකොට මේ flat එකේ B wave එක මම ABC එකක් විදිහට count කරලා තියෙනවා. මෙන්න මේ විදිහට flat එකේ A wave එක මම තව ABC එකක් විදිහට count කරලා තියෙනවා. එතකොට මේ live market එකේ යන correction pattern එක මම count කරලා තියෙන්නේ අපේ major flat එකේ B wave එකේ ඇතුලේ යන sub wave flat එකක් විදිහට. තේරුම් නැත්නම් මම ආයෙ පාරක් කියන්නම්. අපේ major flat එකේ B wave එකේ ඇතුලේ යන ABC එකේ B wave එකේ sub wave flat එකක් විදිහට මෙන්න මේ පේන විදිහට count කරලා තියෙන්නේ. හරි මම ඔයාලට ඒක explain කරන්න මොකද්ද වෙන්න පුළුවන් දේ කියලා. අපේ pattern එක බැලුවොත් එතකොට Ethereum එක high එකක් හදලා තියෙනවා අලුතෙන් 4986න් තමයි අපේ high එක හදලා තියෙන Ethereum එක. එතකොට දැන්ට පේන විදිහට Ethereum එකේ high එක තමයි අපේ flat එකේ B wave කියන sub wave B wave එක වෙන්නේ. අන්න මේ pattern එක තමයි අපේ sub wave B wave එක වෙන්නේ. එතකොට ඊළඟට වෙන්න තියෙන දෙයක් විදිහට ගත්තොත් අපේ C wave එකක් sell way කියලා තමයි තියෙන්නේ. මේක Ethereum මේ හදපු සම්පූර්ණම low එක කියලා predict කරන්න අමාරුයි අපිට. මොකද flat එක කියන්නේ market එකේ traders ලා trap කරනව pattern එකක්. ඒකත් එක්ක ඒක සම්පූර්ණයෙන් මේක වෙයි කියලා අපිට predict කරන්න බෑ. ඒ වගේම අමාරුයි. එතකොට අපි බැලුවොත් ඊළඟට වෙන්න පුළුවන් දෙයක් විදිහට higher time frame count එක explain කරපු විදිහට අපි යන් ඒ count එක ඇතුලේ අපේ sub wave B wave එක ඊළඟට මොකද්ද වෙන්න පුළුවන් දෙය කියලා බලන්න. පොඩ්ඩක් lower time frame count එක මම පොඩ්ඩක් explain කරන්න live market එකට එනකම්ම. හරි මම එතකොට අරන් තියෙනවා flat එකක් මෙන්න මේ විදිහට. ඒ flat එකේ A wave එක ඇතුලේ ගිහින් තියෙනවා WXY set pattern එකක්. එතකොට flat එකේ B wave එක ඇතුලේ ගිහින් තියෙනවා ABC එකක්. හරි අපි දන්න විදිහට flat එක C wave එකේ motive wave එකක් නැත්තම් diagonal pattern එකක් වෙන්න ඕනේ. එතකොට මම මේක count කරලා තියෙන diagonal pattern එකක් විදිහට. අපේ diagonal එක මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් එකක් කියලා. ඔන්න ඔහොම වෙන්න පුළුවන් එකක් කියලා තමයි මම count කරලා තියෙන්නේ expanding diagonal එක. එතකොට බැලුවොත් ඒ count එකට අනුව fourth wave එකක් තව up වෙන්න තමයි තියෙන්නේ. fourth wave එකකට market එක continue වෙලා wave 5කට sell වෙන්න තමයි market එක පුළුවන්කමක් තියෙනවා. ඔයාලට මතකයි නම් මම කලින් එන BTC update එකෙත් මේ වගේම අදහසක් තිබ්බේ. මොකද සාමාන්‍ය Ethereum Bitcoin කියන්නේ අපි දන්නවා දෙකම එකට වැඩ කරන්නේ. එක විදියටමයි නිකන් එක්කිනා පස්සේ යනවා. ඒ විදිහට අපි කලින් ගත්ත pattern එක වෙනස් කරලා මේ විදිහට බැලුවොත් fourth wave එකකට up වෙලා wave 5කට down වෙන්න තමයි තියෙන්නේ. එතකොට අපේ මේ market එක තියෙන්නේ හොඳ entry zone එක නෙමෙයි. market එක තියෙන්නේ හොඳ entry zone එක නෙමෙයි. ඔයාලට entry ගන්න ඕන නම් මේ wave
wave 4 එක හදලා ඉවර වෙනකන් ඉන්න වෙනවා. කවුන්ට් කරන් ඉන්න වෙනවා එන්ට්‍රි එකක් ගන්න wave 5කට. සාමාන්‍ය move එක මෙතනින් මට හිතෙන විදිහට සාමාන්‍ය ගොඩක් අත්තොත් මේක WXY විදිහට කන්ට්‍රීම් වෙයි කියලා තමයි හිතෙන්නේ. ආයේ Ethereum එක 3450ට වගේ ගිහිල්ලා ඩවුන් වෙන්න පුළුවන් wave 5ට. එතකොට අපේ fourth wave එක complete. එහෙම නැති වුණොත් තව වෙන්න පුළුවන් pattern තියෙනවා. ඒ pattern එච්චර possible එකක් නෑ වෙන්න. සාමාන්‍ය වෙන්න පුළුවන් හොඳම pattern එකක් වැඩ ගන්න පුළුවන් හොඳම pattern එකක් තමයි මම කවුන්ට් කරලා ඔයාලත් එක්ක බෙදා ගන්න ගෙනාවේ Ethereum එකේ. එතකොට මාකට් ටර්නින් පොයින්ට් එක මාකට් රිවර්සල් වෙන තැන ආයේ අලුත් හයි එකකට මේ වේව් 5 කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ වේව් 5 කියලා හිතා ගන්න පුළුවන් මාකට් එක හැරෙන තැන. එතනින් මාකට් එක හැරිලා මේ ෆ්ලැට් එක මෙන්න මේ ෆ්ලැට් එක කම්ප්ලීට් කරලා මාකට් එක හැරිලා කෙලින්ම යන්න පුළුවන් මාකට් එක 6200ට 6500 අතරට මාකට් එක මූව් වෙන්න පුළුවන්. Ethereum එක අපේ B wave target එක flat එකේ B wave target එක වගේම C wave target එකත් පෙන්වන්නේ ඒ වගේ level වලට 6200 6500 අතරට ආයේ Ethereum එක අප් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට වෙන්න අපි මෙන්න මේ pattern එක complete වෙන්න ඕනේ. මේ pattern එක complete කරයි කියලා හිතනවා. ඒක pattern එක complete කරලා අප් වෙයි කියලා හිතනවා මාකට් එක. සාමාන්‍යයෙන් මේ pattern එක invalid වෙන point එකක් ගැන අපි කතා කරොත් තව මාස 4ක් වගේ කාලයක් තියෙනවා flat pattern එක invalid වෙන්න. මේ flat pattern එක invalid වෙන්න තව මාස 4ක වගේ කාලයක් තියෙනවා. අනේ මාස 4 ඇතුළත මට හිතෙන විදිහට මාකට් එක සම්පූර්ණයෙන්ම diagonal එක complete කරලා මාකට් එක රිවර්සල් වෙන්න පුළුවන්. මොකද ඩයගනල් එකට උනාට ෆ්ලැට් එකක් තමයි මේජර් පැටර්න් එක විදිහට දුවන්නේ. ඒ කියන්නේ මාකට් එක ට්‍රැප් කරන්න තමයි හදන්නේ ඉන්න ට්‍රේඩර්ස් ලව. එතකොට සාමාන්‍ය අපේ එන්ට්‍රි ගන්න වෙන්නේ ස්කල්ප් වල ගන්න පුළුවන් higher time frame ලොකු ස්විං එන්ට්‍රි ගන්නකට වැඩිය අපි ස්කල්ප් එන්ට්‍රි ගන්න එක හොඳයි. මේ විදිහට මාකට් එක චොපී විදිහට වැඩ කරද්දී දැන් අපිට බලන්න පුළුවන් මෙතන කිසිම ස්ට්‍රක්චර් නැහැ නේ මේ මාකට් එකේ කවුන්ට් එකක් කරන්න. කිසිම ස්ට්‍රක්චර් නැහැ මාකට් එකේ කවුන්ට් කරන්න. එතකොට පුළුවන් අපිට කන්ෆර්මේෂන් එක මේ වගේ කන්ෆර්මේෂන් එක මේක සාමාන්‍ය ABC එකක් වෙයි කන්ෆර්ම් එකක් තිබ්බොත් කියලා ඒවා ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න පුළුවන් කවුන්ට් එකත් එක්ක. මොකද්ද අපේ කවුන්ට් එක වෙන්න පුළුවන් කියන කන්ෆර්මේෂන් එක ගන්න පුළුවන්. ලොකු ස්විං එන්ට්‍රි වලට යන්න එපා මේ වෙලාවේ. මොකද මාකට් එක හරි ඩිරෙක්ෂන් එකක නැහැ. බයි වෙනවා සෙල් වෙනවා බයි වෙනවා සෙල් වෙනවා කිසිම පැටර්න් එකක් කම්ප්ලීට් කරන්නේ නැහැ මාකට් එක. මේ වෙලාවේ කට්ටියව ඉන්න ට්‍රේඩර්ස්ලා මාකට් එක ට්‍රැප් කරන්න තමයි හදන්නේ. ඒකයි එහෙම වෙන්නේ. ගොඩක් දුරටම ලොකු higher trades වලට entry වෙන්න එපා. lower time frame scalp entry වලට ගන්න confirmation බලලා කරන්න පුළුවන්. ඒ වගේ entries නම් කිසිම ප්‍රශ්නයක් නැතුව lower time frame එකේ higher time frame pattern එකක් විදියට තමයි මම මේ pattern එක ගෙනාවේ. මේ flat එක lower time frame එකේ වෙන්න තියෙන්නේ මෙන්න මේ diagonal එක complete කරන එක තමයි. ඕක invalid වෙන්න තව මාස 4ක වගේ කාලයක් තියෙනවා. මාස 4 ඇතුළත market එක diagonal එක complete කරලා market එක reversal වෙන්න chance එකක් තියෙනවා. මේ low එක ගලවන්නමත් පුළුවන්. ගලවන්න ඕනෙමත් නැහැ. මේ තියෙන level එකකින් හරියටම කිව්වොත් 2240 2250 වගේ අතරත market එක reversal වෙන්න පුළුවන්. ඒ confirmation තියෙනවා. ඒ confirmation එක ඔයාලට පුළුවන් බලලා trade entry එකක් ගන්න. ඔයාලා confirmation එක මේ count එක සාමාන්‍ය අපි බැලුවොත් වෙන වැඩ කරන්න පුළුවන් count එකක් විදිහට තව අදහසක් තියෙනවා. ඒ අදහසත් වෙන්න තියෙන්නේ මේ දේම තමයි. එකම දේ වෙන්න තියෙන්නේ සහ කම්ප්ලීට් කරන්න තියෙන එකම waves. මෙතන යන ස්ට්‍රක්චර් එකේ පොඩි වෙනස්කමක් ඉඳලා ඒ අදහස ඒ වෙනම count එක මම අරගෙන තියෙනවා. ඔයාලට ඕන නම් කියන්න මම මේ count එකත් මේ විදිහට පැහැදිලි කරන්නම් ගෙනල්ලා
එතකොට සරලව අපි කතා කරොත් වෙන්න පුළුවන් ලොකුම දේ තමයි මාකට් එක C wave එකකට අප් වෙන්න මේ B wave එකෙන් ආද B wave කියන ෆ්ලැට් එකෙන් ට්‍රේඩර්ස් ව ට්‍රැප් කරලා C wave එකකට අප් වෙන එක තමයි මාකට් එක වෙන්න පුළුවන් දේ. එතකොට ඔයාලා හරියට බැලුවොත් අද හොඳ ගේන් එකකට යන්න පුළුවන්. මෙතන කවුන්ට් එක කන්ෆර්ම් කරගත්තොත් ඔයාලගේ කන්ෆර්මේෂන් එක 2 කියලා වැරදියට පැටර්න් එක ගහලා 1 2 සිනාරියෝ ගන්න කට්ටිය ඉන්නවා. අංගේ 1 2 සිනාරියෝ ගන්න කට්ටිය මේ වගේ පොයින්ට් වලට SL දාන්න අංගේ කට්ටිය මාකට් එකෙන් ට්‍රැප් වෙනවා ෆ්ලැට් පැටර්න් වැඩ කරද්දී. සහ මේක සාමාන්‍ය WXY කියන වැඩ කරන. එතකොට මේ මෙතන යන පැටර්න් එක ඒක කවුන්ට් කරගන්න බැරි වෙනවා. මොකද මේක ඩයගනල් නේ. මේක ඩයගනල් එකක් වගේ මෙතනින් 1 එකක් ඉවර කරොත් අර කවුන්ට් කරගන්න බැරි වෙනවා. අන්න එහෙන් තමයි මම Ethereum මේ කවුන්ට් එක ගේන්න හිතුවේ ඔයාලත් එක බෙදා ගන්න. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟ මූවමන්ට් එක වගේම පැටර්න් එක එක්ස්ප්ලেইন කරපු විදිය සාමාන්‍ය අපි පොඩ්ඩක් කතා කරපු දේවල් බැලුවොත් සමරි එකක් විදියට ගියොත් 6 ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක තමයි WXY එකක් යන්න තියෙනවා. අංගේ WXY එකේ B wave එක තමයි මේ WXY එක ඇතුළේ යන ෆ්ලැට් එකේ B wave එක තමයි මේ හදන්නේ. අංගේ ෆ්ලැට් එකේ B wave එකේ සබ් වේව් එක විදියට ABC එක කවුන්ට් කරලා තියෙනවා. අන්න AABC එකේ සබ් වේව් එක විදියට ෆ්ලැට් එකක් කවුන්ට් කරලා තියෙනවා කියලා තමයි කවුන්ට් එක සම්පූර්ණයෙන්ම අරගෙන තියෙන්නේ. පැහැදිලි වුණ නැත්නම් දැන් පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. සම්පූර්ණයෙන්ම මේ C wave එක කම්ප්ලීට් කරලා මාකට් එක රිවර්සල් වෙන්න තමයි තියෙන්නේ. හොඳ ගේන් එකකට Ethereum එක යන්න පුළුවන්. තව කෙනෙක්ට ID එකක් දුන්නොත් තව වෙන්න පුළුවන් ඇඩිෂනල් කාරණාවක් විදියට මම කියන්නම්. මාකට් එක තව මාස 2කට කලින් තව මාස 2ක් වෙන්න ජනවාරි පෙබරවාරි වගේ වෙද්දි මාකට් එක මේ මැද හරියෙන් වේව් 5ක් ඉවර කරලා මාකට් එක අප් වෙන්න ගනි. ඔයාලගේ කන්ෆර්මේෂන් එක හොඳ ස්විං ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම අදහසත් එක්ක මේක අයිඩියා එකක් විතරක් පමණක් තියාගන්න. මේකමයි වැඩ කරන්න කියලා කියන්නේ නැහැ. මම කොහෙන්වත් අදහසක් විදියට තියාගන්න. ඔයාලගේ වේව් කවුන්ට් එකක් කම්ප්ලීට් කරගන්න බැරි වුණා නම් ඒ විදියට අදහසක් අරගෙන අයිඩියා එකක් අරගෙන කම්ප්ලීට් කරන්න. මගේ අදහස ගන්න එපා. කොයිම වෙලාවකත් මම මේ කවුන්ට් කරපේක ඔයාලත් කවුන්ට් කරලා ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒක එතකොට වැඩක් නැති වෙනවනේ. කිසිම වෙලාවක වැඩක් නැහැ නේ ඒක. ඔයාලටම විදියට අනන්‍ය වූ කවුන්ට් එකක් අරගෙන ට්‍රේඩ් කරන්න මම දෙන්නේ මම ගත්ත අයිඩියා එකකින් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියන එක විතරයි. এডুকেෂන් එකකට තමයි දෙන්නේ ඔයාගේ කවුන්ට් එක හරිද වැරදිද කියලා බලා ගන්න. එතකොට අපි බැලුවොත් මේ පැටර්න් එක ඉන්වැලිඩ් වෙන්න පොයින්ට් එකක් නැහැ. අපි කලින් කතා කරපු විදිහටම රන් වෙන්න තමයි තියෙන්නේ C wave එකක්. එතකොට ඔයාලා බලන්න ඔයාලගේ කන්ෆර්මේෂන් එක පැටර්න් එකකට එන්ට්‍රි ගන්න පුළුවන්ද සහ ස්කැල්ප් වලට එන්ට්‍රි ගන්න පුළුවන්ද මම අර කලින් කියපු විදිහට. සහ ඔයාලට ඕනේ කවුන්ට් එහෙම තියෙනවා නම් කොයින් එහෙම තියෙනවා අපි කවුන්ට් කරමු. මම කවුන්ට් කරලා ගේන්නම්. ඔයාලා දැනුවත් කරන්න. මම Telegram group එකට join වෙලා ඔයාලට පුළුවන් ඒක හරහා දැනුවත් කරන්න. අපි ඒක කවුන්ට් කරලා සාකච්ඡා කරමු ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද කියලා. තනියම මේක අනා ගන්නවට වැඩිය කට්ටියත් එක්ක වැඩ කරලා ගොඩ යන එක හොඳයි. මොකද තනියම වැඩ කරොත් Tamanට Taman විතරයි අනිත් කට්ටියක අදහස් අරගෙන වැඩ කරොත් හොඳ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි ඉතින් අද Ethereum එක ගැන කතා කරන්න තිබ්බ කාරණාව තමයි පොඩ්ඩක් වොච් කරන් ඉන්න මම අර කියපු ලෙවල් දෙක. අන් ඒ ලෙවල් දෙකට මාකට් එකේ වේව් 5ක් ඩවුන් වෙලා C wave එකට අප් එකක් යන්න පුළුවන්. එහෙනම් කට්ටිය ඒක බලාගෙන ඉමු. මම හිතනවා ගේන එක්ස්ප්ලেইন එක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපැහැදිලි තැනක් තියෙනවා නම් දැනුවත් කරන්න. මම ඔයාලට සරලව පැහැදිලි කරන්නම් මොකක්ද කියන එක පිළිබඳව. හරි එහෙනම් ඔයාලා බලන් ඉන්නර මම කියපු කලින් කියපු ලෙවල් දෙක ඒක ලෙවල් දෙක බලන් ඉඳලා ඔයාලට ඔයාලගේ කන්ෆර්මේෂන් එක එන්ට්‍රි ගන්න පොයින්ට් එකක් හම්බුනොත් එන්ට්‍රි එකක් ගන්න බලන්න. මොකද Ethereum එක හොඳ ලෙවල් එකකට යන්න පුළුවන් ඊළඟ වේව් එකත් එක්ක. හරි එහෙනම් ඔයාලා හැමෝටම thank you වීඩියෝ දෙක එකතු වුණාට. ඊළඟට වීඩියෝ ඉක්මනට ගේන්න බලාපොරොත්තු වෙමින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.